මේ අතර ගන්නද කෙලින් අතර ගන්නද? නයිද? වැරදුනා. හයි ඉතින් කොහමද හැමෝටම? මම හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් ගොඩ කාලයක් එක දිගට වීඩියෝස් අරගෙන එන්න මට බැරි වුණා. ඉතින් මම හිතනවා හැබැයි දැන් මින් ඉස්සරහට මට එක දිගට වීඩියෝස් අරන් එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ මාව subscribe කරලා තියෙන හැමෝටම ස්තුතියි. මම දාන වීඩියෝස් වලට like එකකින් හරි comment එකකින් හරි support කරන හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. ඉතින් අද වීඩියෝ එක අරන් එන්නේ මගේ birthday vlog එක. ඒ කියන්නේ නොවැම්බර් 6 වෙනිදා තමයි මගේ birthday එක තිබුණේ. ඉතින් ඒ කියන්නේ මගේ birthday එක දවසේ අපි මොකද කරේ කියලා තමයි මේ vlog එක අරන් එන්නේ. ඉතින් හැමෝටම මතක් කරනවා වීඩියෝ එක බලන්න, like එකක්, comment එකක් දාන්න, ඒ වගේම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් මාව subscribe කරලා තියාගන්න. ඉතින් අඩුපාඩු සහ ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒවා comment එකකින් කියන්න. ඒ වගේම හැමදේටම කලින් කියන්න ඕනේ මට අමතක වුණා මගේ බර්ත්ඩේ එකට විශ් කරපු හැම කෙනෙකුටම ගොඩාක් ස්තුතියි. Facebook, Instagram, WhatsApp ඒ හැම එකකින්ම මට පුංචි හරි විශ් එකක් කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි. personally thank කරන්න බැරි වුණත් ගොඩාක් thank you. thank you. ඉතින් අපි එහෙනම් වීඩියෝ එකට යමු. අදහසක් කමෙන්ට් කරන් යන්න, like එකක් දාන්න සහ subscribe කරලා නැත්නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. වෙලාව හරියටම 11:59 ඉඳන් මම බලාගෙන හිටියේ කවුද මට මුලින්ම විශ් කරන්න කියලා. ඉතින් අපි බලමු කවුද මුලින්ම විශ් කරන්න කියලා. ඉතින් හිතුවා වගේම පළවෙනි විශ් එක අරන් ආවේ එයා. එතකොට දවසේ විනෝදකාමීම විශ් එක අරන් ආවේ අප්පච්චි. සහ දවසේ ආදරණීයම විශ් එක අරන් ආවේ මගේ අම්මා. Thank you. Happy birthday සුබන්යා. විශ් එකෙන් පස්සේ අයියාගේ අතින් හදපු රස කිරි කෝපියක්කුත් බීලා අපි නිදාගත්ත. පහෝදා උදේම නැගිටින්න ඕන හින්දා. මොකද පහෝදා උදේ තමයි ලස්සනම ප්ලෑන්ස් ටික තිබුණේ. ඉතින් වෙනදා වගේම රස කිරි තේකින් දවස පටන් අරගෙන අයියයි මයි එකතු වෙලා කිරිබත් හැදුවා. ඉතින් බර්ත්ඩේ බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි ලෑස්ති වුණේ පන්සල් ගිහින් යන්න. ඔක ඇත්ත? දෙකක් විතර ගත්තා හරිනේ. ඉතින් මම මුලින් ඉඳන්ම හිතාගෙන හිටියේ මේ පාර කොහොම හරි උදේම පන්සල් ගිහිල්ලා බෝධි පූජාවක් තියලම තමයි දවස පටන් ගන්න කියලා. ඉතින් කොහොම හරි එදා උදේම පන්සල් ගිහිල්ලා අපි එකතු වෙලා බෝධි පූජාවක් තිබ්බා. ඉතින් බෝධි පූජාවෙන් පස්සේ තමයි අනිත් වැඩ හැමදේම පටන් ගත්තේ. ඉතින් හිතාගෙන හිටියා වගේම ලස්සනට දවස පටන් ගන්න මේ පාර නම් මට 100%ක්ම පුළුවන් වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ දන්න අය දන්නවා මම කතෝලික. හැබැයි මම ගොඩක් කැමති පන්සල් යන්න, ඒ ආගමික වතාවත් වලට මම මාරුම විදිහට කැමතියි. ඉතින් අනිත් එක තමයි මගේ අප්පච්චි, එතකොට මගේ ෆියන්සෙයි දෙන්නම බුද්දිස්ට්. ඉතින් ඒ හින්දාත් වෙන්න ඇති සමහර විට. හැබැයි කොහොම හරි මම පුංචි කාලේ ඉඳන්ම හරිම කැමති පන්සල් යන්න සහ ඒ ආගමික වතාවත් කරන්න. ඉතින් ඒ හින්දා මේ පාර
දවස පටන් ගත්තම අපි පන්සල් ගිහිල්ලා. අනේ මට බාර සතුටුයි. ඉතින් පන්සල් ගිහිල්ලා ඇවිල්ලා අපි උයලා කෑවා. වැඩි දෙයක් හැදුවේ නෑ ලන්ච් එකට. මේ දෙක තමයි ඉතින් තිබ්බේ. ඉතින් ඊට පස්සේ මම අයියා දෙන්නාගේ අතු ගාලා අස් කරලා හවසට චූටි පාටියක් දාමු කියලා හිතන් හිටපු හින්දා පොඩක් ලස්සනට සාලි සැරසුවා. ඉතින් ඒ වැඩ ටිකෙන් පස්සේ අපි දැන් යන්න ලෑස්ති වුණේ මාරවිල කුරුසපල්ලියට. ජීවිතේ මම යන්න ආස කරන තැන් කීපය අතරින් මාරවිල කුරුසපල්ලිය කියන්නේ මම යන්න පුදුම තරම් කැමති තැනක්. ඉතින් උපන්දින දවසෙත් අනිවාර්යෙන් කොහොමද අවුරුද්දෙන් වගේ උපන්දිනට මං කුරුසපල්ලියට යනවා. සහ නිද්දේ තමයි මං ගොඩක් තදින් විශ්වාස කරනවා. මං හිතනවා මං වගේම කතෝලික ගොඩක් දෙනා මේක ගොඩක් තදින් විශ්වාස කරනවා. මාරවිල කුරුසපල්ලියේ වැල්ලේ දන ගහලා දෙවියන්ගෙන් ඉල්ලන කිසිම දෙයක් නොලැබී තියන්නේ නැහැ. ඒක කතෝලිකයෙක් වුණත් අන්‍යාගමිකයෙක් වුණත් එහෙමයි කියලා මං විශ්වාස කරනවා. ආගම ප්‍රමෝට් කරනවා නෙමෙයි. මේක මගේ පුද්ගලික අත්දැකීමෙන් මං කියන දෙයක්. සහ මං හිතනවා ගොඩක් කතෝලික අය අතරේ ඒ විශ්වාසය තියනවා කියලා. ඔක්කොම පැත්තක තියලා නාමුකෝ. ඊට පස්සේ මාරවිල එතනින්ම බීච් රෝඩ් එකෙන් අපි දෙන්නා මේගමු ගියා. මොකද රෑට කෑම ගන්න හිතාගෙන හිටියේ අපි මේගමේ තියෙන මන්සිල් එකෙන්. ඉතින් ගියපු පැත්ත ඒ පාරේ පැත්ත ගැන කිව්වොත් වැල්ල කිව්වට බීච් එකත් එක්කේ පැත්ත හරිම ලස්සනයි. පොඩි මාළු ගඳකුත් තියෙනවා නැත්තේ නෑ. හැබැයි ඒ පැත්ත හරිම ලස්සනයි. ඉතින් මන්සිල් එක ගැන කිව්වොත් ලොකු හොටෙල් එකක් නෙවෙයි. හැබැයි ඒකේ කෑම සහ සර්විස් එක අතින් මාරම සුපිරි. ඒක පර්සනලි මං හරිම කැමති ප්ලේස් එකක්. හරි ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ අද දවසේ සෙලිබ්‍රේටින් පාර්ට් එකට. කියන්නේ සුපිරිම පාර්ට් එකට. ඉතින් මගේ කැමතිම වැඩේ ෆොටෝ ගහන එක, කේක් කපන එක, ඒ ටික කරන්න තමයි දැන් ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ. කලින් පාරේ කියන්නේ ගිය අවුරුද්දේ මං හිටියේ මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න නැහැ කියලා. හැබැයි මං හිතුවේ නැති විදිහට මට සර්ප්‍රයිසස් ගොඩාක් හම්බුණා කලින් පාර. ඒ වුණාට මේ පාර මට 21ක් හින්දා මං හිතුවා මේ පාර මමම ප්ලෑන් කරලා මගේ බර්ත්ඩේ එක මම කැමති විදිහට සෙලිබ්‍රේට් කරනවා කියලා. ඉතින් ගෙදර ඇත්ත එකට කැමති වෙන හින්දා මේ පාර මගේ ප්ලෑන් එකට තමයි මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නේ. Happy birthday and happy birthday to you. දැන් මේ Happy birthday. ඇත්තට දැන් ඔය තේන්නේ අවද ඔහො ලයිට් එරියන්නේ වන්න ඔබ අම්මා චුට්ටයි එහාට යන්න අර පැත්තේ අම්මා
ඉතින් මෙන්න මේ බර්ත්ඩේ ඩිනර් එකෙන් තමයි මගේ බර්ත්ඩේ එක දවස ඉවර වුනේ.